මම දැක්ක മന്ത്രിවරු කීප දෙනෙක් හැර ගොඩක් දෙනා ඒ උද්ඝෝෂණ සම්බන්ධ වුණා. ඒ උද්ඝෝෂණේ පිකට් බෝඩ් එකේ නැත්තම් పూర్වේ මොකද්ද තිබුණේ? එක කුළුණක් තුන ව්‍යවස්ථාදායක කුළුණ, අනිත් එක විධායක කුළුණ, අනිත් එක අධිකරණ කුළුණ. අධිකරණ කුළුණ තිබුණේ කළුවට. ඒ තුන උඩ තිබුණා ඩෙමොක්‍රසි කියලා ප්‍රජාතන්ත්‍රවාදය, ඒකත් කළුවට. ඒතර අධිකරණ කුළුණ කළුයි. අනිත් දෙක හැබැයි පාට දාලා. දැන් අදහස තිබුණේ අධිකරණ කුළුණත් පාට දාන්න හදන්නේ. දැන් අපි අහනවා පාට දාපු කුළුණු දෙකක් තිබුණා. ඒ තමයි ව්‍යවස්ථාදායක කුළුණයි විධායක කුළුණයි. ඒ පාට දාපු කුළුණු දෙක හොඳ නැද්ද? අපි හිතන්නේ මේ දෙකත් කලින් තියෙන්නේ නැත්තේ කළුවට. කළුවට තිබිච්ච දෙයක් තමයි පාට දාලා තියෙන්නේ. ඒතර ව්‍යවස්ථාදායක කුළුණ කලින් කළුවට තිබුණ බව පිළිගන්නවා එතුමන්ලා. මේ ව්‍යවස්ථාදායක කොහොමද තිබුණේ? මේ පාර්ලිමේන්තුව කොහොමද තිබුණේ? පුටු කඩාගෙන, මයි කඩාගෙන, වතුර ගහගෙන, ඔබතුමා ඉන්න පුටුවට වතුර වක් කරගෙන, මිරිස් කුඩු ගහගෙන, ඇඳිවත උසලා පෙන්නගෙන ඔන්න තිබිච්ච කළු කුළුණ. ඒව තමයි අර පාට දාලා වෙනස් කරලා මේ අවුරුද්දයි මාස 10ක් ලස්සනට හදලා තියෙන්නේ. කළු කුළුණ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා දින 6න් මහ ජනතාවගේ බදු මුදලින් කෝටි ගාණක් වාහන ගත්ත ව්‍යවස්ථාදායකය. ඒක තමයි අර පාට වෙනස් කරලා වාහන බලපත්‍ර ගන්න නැති සංස්කෘතියක් හදලා තියෙන්නේ. ඒක තමයි වෙනස් කරලා තියෙන්නේ. ඒක නිසා විධායකය ව්‍යවස්ථාදායකය කුළුණේ පාට ගාලා වෙනස් කරලා තියෙනවා. අධිකරණ කුළුණක් දැන් වලකින ආකාරයෙන් කළුයි. ඒකත් අර ආකාරයෙන් වෙනස් කරනකොට ජනතාව කැමති. ඇත්තටම මං හිතන්නේ මේ විපක්ෂ නායකතුමා අඩුම ගානේ බෝඩ් වල තිබිච්ච යට අර්ථවත් කියව ගත්තා නම් අර බෝඩ් එක නම් අතින් අල්ලන් උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම අපිට පක්ෂ බෝඩ් එක. දැන් හොයලා බලන්න විපක්ෂ නායකතුමා ඇත්තටම ওই බෝඩ් එක අතර දුන්නේ කවුද කියලා. මොකද අතර දෙන ඕන එකක් අල්ලන්න එපා. Tamanටම හානි වෙනවා. කළු කුළුණක් තියෙන අධිකරණේ. ඒක වෙනස් කරන්න